අද පොර වර්ග දෙකක් කාලම් කළා තමයි ගහන්නේ. අදත් පෝර ගහන දවසක් නේ. පෝර නම් හැමදාම දාන්න ඕනේ. අපි මේ විදිහට මේ පෝර එන නිකල් මාරු කරන්න ඕනේ. නැත්නම් ඒ ගහේ එක පැත්තට විතරයිනේ පෝර පාර වදින්නේ. මෙන්න මෙතන තියෙන බැද්ද ගහක් මේ තියෙන්නේ. ඒක අපි චුට්ටක් මෙහෙම උගුල්ලා දාමු. මේ කරගෙන වතුර එනවා මේ පැත්තට ගහමු. මේ විදිහට සීල්ම මේ වතුර එන මේ ලයින් එක දෙපැත්ත මාරු හතර පැත්තට මාරු කරන්න ඕන. මාරු කරන්න. මේ හැම ගහකම තියෙන වෙනස්කම් මෙහා බලන්න ඕන ඇවිල්ලා. වෙනස්කම් මොනවද තියෙන? කොළ ඉදිලද, කහ පාට වෙලාද, දළු ඇවිල්ලාද, ඒ සියලුම දේවල් පරික්ෂා කරලා බලන්න ඕන හැම ගහක් ගානෙම ගිහිල්ලා. වතුර එනවද?
අද ගහන්නේ මේක ඇවිල්ලා මයිටාවුන්ට මයිටාවුන් මට දෙන්න තම ගහන තැනක් තමයි මේක. අද අපි මේක තමයි ගහන්නේ. මාරු තමයි තෙල් ගහන සතියේ 3 පාරක් ගහන තෙල් 3 පාර ගහන්නේ මේ අද 3 වෙනි පාර. මේක තමයි ගහන්නේ. කොට අහුනේ වැඩේ මේ උත් මේ අල්ල ගන්න හැකිනේ අතින් අල්ලන්න බෑ මෙතන මෙහෙම අල්ල ගන්න බැරි වෙයි නෑ පියම් පොත් නෑ වැඩි පියම් තේරෙනවද? මුත්තෙල්ලා දෙන්න ඕන. දැක්කනේ. ගහට වෙලා තියෙනද? ගහන ඇවිල්ලා තියෙන්නේ. මුගේ සතාගේ බරට. මේ බලන පළඟෙට්ටිය හිටපු ගහ. අපි දැන් පළඟෙට්ටිය ඉඳලා අයින් කරේ. මේ බලන වෙලා තියෙනද? මේ අල්ලගෙන හිටපු දන ගහන චූට්ටෙන් තියෙන කඳ. මේ නැවිලා තියෙන්නේ. දෙකනේ මේ ගහක පෙනුම කොහොමද මේ ගහක පෙනුම කොහොමද මෙතනින් මේ නැවිලා තියෙන්නේ මේ චුට්ටෙන් තියෙන කඳ තියෙන චුට්ටේ ඒ අපි හොඳට හොයලා බලන්න ඕන ගස්වල වෙනසක් තියෙන අනිවාර්යෙන් ළඟට ගිහිල්ලා හොයලා බලන්න ඕන ගහට මොකද්ද වෙලා තියෙන්නේ කියලා දැන් ওই විදිහට ඉන්න පුළුවන් මේ පළඟටියක් දැන් හිටියේ අන්න ඒක ගහෙන් ගහට ගිහිල්ලා හොයලා බලන්න ඕන